ඒකත් එක්කම ලයින් එක. දෙවල් චිකන් ප්ලේට් එකේ තියෙනවා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් තියෙනවා චිකන් 65 චිකන් ලොලිපොප් ප්‍රවුන් 65 අම්මනසේ. ඒ වගේ අයිටම් ගොඩක් තියෙනවා. ගොඩක් තියෙනවා. ඒ වගේ මේ හැම බන් එකකටම චීස් ඉන්ක්ලූඩ් කරලා දෙන්න පුළුවන්. එහෙනම් බඩගිනි අපිට කන්න ඕන හොඳේ. එල ජය වේවා. චුටි කනකම් බලන් ඉමු ඈ. කනකම් බලලා මිනිහට ඉතින් බලමු. කනවද මොන හරි? කමුනේ. එලකිරි වාඩිමු. අම්මනසේ. ආනේ. එදින මේක තමයි අපි ක්‍රිස්පි චිකන් බන් එක ගන්නේ. මේක මික්ස් බන් එක. මික්ස් බන් එක මේ විදිහට එන්නේ. මේකට මාළු චිකන් දෙකම දාලා ඩෙවල් එකක් විදිහට එන්නේ. කොට ස්පයිසි. thank you. සමහරවිට අපිට දෙන්නේ. ඒක ඔයගොල්ලෝ අම්මනසේ ඒක වාසි. මේක අපෙන් යන්නේ just 400. මේකට චීස් ලේ එකක් ඉන්ක්ලූඩ් වෙලා ඔනියන්, ටොමේටෝ, කියුකම්බර්, මේ වගේ සලාද වල සෝස් මයොනයිස් ඇති වෙන්න දාලා දෙන්න. ඔව්. මොකද්ද චුටි මුලින්ම කන්න එපා. මේ මොකද්ද මුලින්ම කන්නේ? රැස්සේ මචං ක්‍රිස්පි චිකන් අරගෙන වාසි ඈ. අමුදේ. එතකොට මේක ඔනියන්, ටොමේටෝ වගේ ලයිම් අර කියපු ලයිම් සීන් එක. ඒක මේ තියෙන්නේ ලයිම් ඉන්ක්ලූඩ් වෙනවා. ඒ කියන්නේ ඔයා කියන්නේ මේ ලයිම් එක මේ තියෙන ගානත් එක්ක දෙනවා. කොහොම right. ගියත් දෙනවා. ආඩෝ. එලකිරි. මේ ඔන්නෝ තමයි සීන් එක දැන් අපි කන්නද? කන්න ඕලම මේ අපිට දෙන්න වෝටර්මෙලන් දෙකක්. වෝටර්මෙලන් දෙක. ඔව් දෙකක් එපා එකක් ඇදිනේ චුටි. කොහොම කාලා බලන්න මොකද ආයෙ දිනවද? අඩෝ උඹ කාලා. එලකිරි. සුපිරි නේ. අන්න ඒක තමයි මාත් කිව්වේ ඒක සුපිරි මචං. මෙච්චර ගොඩක්. මචං මේවා මේ ඇත්තටම මේක මේ රුපියල් 200ට පටවත් මං එක ඈ. කිරාට සුපිරි. මේ බර්ගර් එක බලන්න මචං මේ රුපියල් 400. 400 නේ ලාභයි 800 වෙන එක. ඉතින් අර චිකන් ලෙග් එක බං රුපියල් කීයද කියන්නේ 280. 280. අඩියක් ගහන උන්ටන් සුපිරි එක ඈ. බයිට් එකට සුපිරින් චුටි බොනවනේ. ඒකේ මම බොන්නේ ඈ. නැහැ. බයිට් එකද පිළිගන්නේ. සුපිරි ඈ. හොඳයිද ඒක? කවුරු වගේ? අලු පාර. නෑ. අතර මේක රායි මචං මේ මොනවද දාන්නේ බං? මේකද ඉන්ක්ලූඩ් වෙනවා අපි මාම මේකට වෙනම මසාලා හදලා තියෙනවා. හරි. මසාලා ජීරා මේකට එම කිරි ඉන්ක්ලූඩ් වෙනවා. මේක ඉතින් මේකේ මසාලා දාලා මේක පැය එකමාරක කාලයක් විතර මැරිනේට් කරලා තියාගන්න. බලහන් මේ අපේ උන් මෙතන මේ කාලා නෙවෙයි. මෙන්න මේ ලුණු කෑල්ලකුත් තියෙනවා මචං. ඇතිද ඕලන්ට මේක? ඇති කියන්නේ මචං මදි. තව දෙන්න එපා මේ අපේ බජට් එක පොඩ්ඩක් අවුල් යනවා. හරිද? ඒක අසල් බජට් එකට අපි මෙන්න බලන්න. මේක මම පොඩ්ඩක්. මේක අනිකර වෝටර්මෙලන්ද? සාමාන්‍යයෙන් 180ක් විතර වෝටර්මෙලන් තමයි. 180ක් වෝටර්මෙලන් තියෙනවා. වෝටර්මෙලන් එන්නේ. ඒ කියන්නේ වතුර චුට්ටක් අර බ්ලෙන්ඩ් වෙන්න ඕනේ හින්දා වතුර ටිකක් වැටෙන්න ඕනේ. එහෙනම් මිලිලීටර් 50ක විතර පොඩි ප්‍රමාණයක් වතුර ඉන්ක්ලූඩ් වෙනවා මේක. සීනි අවශ්‍ය නම් දානවා. ඔව් සීනි අවශ්‍යයි. ෂුගර් නැතුව ඉල්ලන කට්ටියට ෂුගර් නැතුව දෙනවා. එතකොට ෂුගර් කට්ටියට එහෙම දාලා. ඒ වගේම මේ වරින් මොකද හරිද? ඇත්තටම මේ උඹේ මේ වචන ටිකට සෑහෙන ගරු කරනවා. මොකක්ද දන්නවද? සාමාන්‍ය මිනිස්සෙක් මේ වරින් මොකද? හරිද? සාමාන්‍ය මිනිස්සෙක් බං කියන්නේ නැහැ තමන්ගේ කඩේ මේ ජූස් එකකට මෙහෙම මේව දානවා වතුර දානවා කියලා. හරිද? බෑ සිරාවට කියන වතුර පොඩ්ඩක් දානවා අනිවාර්යෙන්ම. හේතුව මොකද්ද මචං? වතුර දාන්න නැතුව බ්ලෙන්ඩ් කරන්න අමාරුයි. කියන්නේ වෝටර්මෙලන් එක විතරක් ගත්තොත් මේක ඩ්‍රින්ක් කරන්න බෑ. මොකද ෆිල්ටර් කරලා ගන්න ඕනේ අපි. ෆිල්ටර් කරලා ගන්නකොට චුට්ටක් වතුර එකට ඉන්ක්ලූඩ් වෙන්න ඕනේ. අයිස් කියුබ්ස් එහෙම නැත්නම් වතුර ටිකක් දාලා ගන්නකොට තමයි ජූස් එක තියෙන්නේ. හරි. නැත්නම් අපිට වතුර දාන්න නැතුව නම් නිකන් වෝටර්මෙලන් කෑල්ල කපලා ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම. ජූස් එකක් බොනවා කියන්නේ සාමාන්‍ය ඩ්‍රින්ක් එකකට. ඒක ඇත්ත. ඒක පොඩ්ඩක් වතුර ඉන්ක්ලූඩ් කරන්න. ඒතකොට මේක 250. අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න මේ අපේ කොල්ලක ප්ලේස් එකට මේ මොකක්ද මචං නම ප්ලේස් එකේ මේක මේ පරණ මාළු මාකට් එක. හැමෝටම දන්නවා අපිට මේ පරතු මාකට් එක පහුවෙච්ච ගමන් පරණ මාළු මාකට් එකේ සී රෝඩ් එකේ තියෙන්නේ. සී රෝඩ් එකේ තියෙන්නේ නම්බර් 32 සී රෝඩ් ගෝල්ඩ් කියලා ඇඩ්‍රස් එකේ. ෂොප් එකේ නම අපේ ආලා චිල් ඇන්ඩ් ස්නැක්ස්. ඒක මචං මට කියන්න මොකද ඒකේ මම ඔයාටම කියන්නේ. හරිද? ආලා චිල් ඇන්ඩ් ස්නැක්ස්. මොන ප්ලේස් එක ආලා චිල් ඇන්ඩ් ස්නැක්ස්. ඒක මට කියන්න අමාරුයි. ඒකයි මම මෙහා දාලා කියන්නේ ඒක. නේ අය කියන ආලා චිල් ඇන්ඩ් ස්නැක්ස්.
ආලා චිල්ලන් ස්නැක් කරලා ප්ලේස් එකේ නම මෙන්න මේ වගේ items සීරෝ ගොඩක් දේවල් මේ ලස්සනයි ප්ලේස් එක රසයි චූටි හැබැයි ලස්සනයි හැම ගෑම එක මරායි මේ ඉතින් හැමෝටම ඇවිල්ලා ප්ලේස් එක බලන්න කියලා තමයි කියන්නේ බලන්න ඕගොල්ලෝ. අනිවාර්යෙන් මේ මෙයාට අර කෝල් එකක් දීලා එන්න ඕන මොකද්ද බාබකියු බාබකියු එක. බාබකියු එකට කෝල් එකක් දීලා එන්න ඕන මොකද මේ අපි වීඩියෝ එක දානවා කොහෙන්ද දාවි එක කෝල් එකක් නොකරාවත් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන් පොඩ්ඩක් විනාඩි 20ක් විතර මෙතන වෙයිට් කරනවා. ඒ කියන්නේ අර මුළුමනින් දෙන්න බෑක දෙන එක. එතකොට මචං අපි මේ ෆෝන් නම්බර් එකකින් දාලා කියමු 075 4යි 5යි 6යි 10යි 35. 075 4යි 5යි 4යි 5යි 6යි 10යි 35. 10යි 35 මේ නම ඔයාගේ මගේ නම දහරා. දහරා. දහරාට කෝල් එකක් දුන්නා විනාඩි 10කට විතර කලින් කෝල් එකක් දීලා එන්න ඔයාලා ඇවිල්ලා විනාඩි ඒ වගේ orders ඉන්නකොට මොනවද මේකේ කන්න පුළුවන් එතකොට තව ඉස්සරහට චායි දානවනේ චායි ඉස්සරහට චායි ඒවි තව වැඩ ගොඩක් ඒවි මේ දැන් ප්ලේට් එකේම ගන්න පුළුවන් නේ දැන් ප්ලේට් එකක් එහෙම කියන්නේ ජින්ජර් ටී එකක් මින්ට් ටී එකක් වගේ ගන්න පුළුවන් ඉස්සරහට මේ මොනවද චායි ෂෝලිස් තව අයිටම්ස් ටිකක් වැඩි වෙනවා ඉතින් මේ දැන් ඇති වීඩියෝ එක ගත්තම කන්න බොන්න ඕන දැන් කාලේ වෙලා බොන්න ඕන මේ එහෙනම් thank you මචං all the best Thank you.